හලෝ යාළුවනි ඔයාලව අද සාදරයෙන් පිළිගන්නවා ලකාමලි YouTube channel එකට. අද අපි ඉන්නේ පාදුක්ක දුම්රිය ස්ථානයේ ඉඳලා මීපේ පැත්තට ඉන්න මීටර 10ක් දුරින්. මෙතන තියෙනවා ෆුඩ් ට්‍රක් එක. මේ ෆුඩ් ට්‍රක් එකේ තියෙනවා සමෝසා, රෝල්, එලෝ රොටි, වඩේ, පරාටා, ෆ්‍රයිඩ් රයිස්. මම විශේෂයෙන්ම ආවේ මෙතන රුපියල් 150ට ෆ්‍රයිඩ් රයිස් එකක් තියෙනවා කියලා දාලා තියෙනවා. අපි අද මෙයාලගේ 150 ෆ්‍රයිඩ් රයිස් එකයි පරාට එකයි අරන් බලමු කොහොමද කියලා. මේ තියෙන්නේ මම මුලින්ම දිග අරගන්න බලන්න මෙයාලගේ 150 ෆ්‍රයිඩ් රයිස් එක. අපි දිග අරන් බලමු මෙයාලගේ 150 තියෙන ෆ්‍රයිඩ් රයිස් එක මොන වගේද කියලා. විතර රයිස් ඒකට අපිට චිලි බේස් සෝසුයි හම්බ කට කාලවල මෙයාලගේ පයින් සාමාන්‍ය මට්ටම හොඳ රහත් තියෙන මේකට බසකාර ගණන් ඇඩ්ඩලා නෑ ඉන්ටර්නෙට් ඉංග්‍රීසි දුර රස මේක ෆයිඩ් රයිස් යෝන ගන්නට වටිනවා ඉතින් සාමාන්‍යයෙන් විචාරකේ 50 රයිස් රයිස් සෙන්ටර් එකක් ගන්න තියෙන්නේ උදේ වරුවට තමයි හවුස් එකට ගොඩක් තැන්වල නෑ මේ රෝදවලදී හැරෙයි හැම දවසම දවල් එකේ ඉඳලා 8 වගේ වෙනකන් තමයි මෙයාලා ඉන්නවා කියලා කිව්වේ. හැබැයි ෆ්‍රයිඩ් රයිස් පරාටා ඉක්මනට ඉවරෙන්න පුළුවන්. මොකද මේ දෙක තමයි ගොඩක් මෙතනින් යන්නේ. ඒවෙම තියෙනවත් වගේ නිවසයි. අනිත් දේවල් සාමාන්‍ය පැටිස් රෝල් ඒ වගේ දේවල් නම් සාමාන්‍යයෙන් ඉතින් පෑන් එකක් තියෙනවා. ඉතින් මේ ගානට සාමාන්‍යයෙන් දෙයකට ගෑන් එකක් ගන්න පුළුවන්. රෑකට හවසකට වගේ නම් බෙල් එක සිවුනකට ෆයිඩ් රයිස් එක කොහොමද ගන්න ඉන්නේ. ඉතින් මේ දෙවන ගන්න. එයා ගොඩක් උඩට කත් ඉන්නවා. මේ රයිස් එක සාමාන්‍ය පොඩි බඩගින්න එකක් වගේ. මගෙන් දෙන්න කනවා නම් මේ දෙකක් ගන්න ඕනේ. ස්කීප්ස් වත් කරා නැත්නම් මොකද මේක එක දිගට බලන්න පුළුවන් එපා වෙයි. ඔයාලට දෙන්න මේ වගේ අඩු කොට කෑම එහෙම තියෙනවා. නැත්නම් වලිට කියන්නේ. ඔයාලා මියුසික් එකත් එක්ක වීඩියෝ පොඩ්ඩක් එන්ජොයි කරනවා. මම ඉස්සරහට ඔයගොල්ලන්ට හොඳ ලස්සනට ෆුඩ් රිවිව් ටිකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මේ හැන්වලින් ෆුඩ් රිවිව් ටිකක් දෙන්න. සාජින් කරනවා. මේ බලමු ඉස්සරහට කොහොමද මේ දේවල් එන්නේ. හරි දැන් අපි රයිස් එක කාලා ඉවරයි. අපි ඊළඟට යන් පරාට එක කොහොමද කියලා බලන්න. පරාට පැකට් එකත් අපි ගත්තා. පරාට තුනේ එක. අපි බලමු ඊළඟට පරාට එක කොහොමද කියලා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ පරාට තුනේ පැකට් එක. අපි දිග අරගෙන බලමු පරාට තුන කොහොමද තියෙන්නේ කියලා.
ඒත් එක්ක පරිප්පෝදී එකක් හම්බ වෙනවා. අපි මේ පරාට තුන කඩලා පොති දාගෙන අපි පරිප්පෝදීත් එක්ක පරාට කෑල්ලක් කාලා කොහොමද තරම් හරි පරිප්පෝද තනි පුර තියනවා මේකට පරිප්පෝද ඉතින් පරිප්පෝදීක මගේ හින්දා වෙනම මස්වදී එකක් ගත්ත වෙලා නෙමෙයි මට පරාට එකක් ගත්තා සාමාන්‍ය මුස්ලිම් පැඩියෙ ඉන්නවා මස්වදී එක වෙනම ඉල්ල ගත්තා මේක දැන් කාලා බලමු කොහොමද soalnya marang sarai ini kalau mau udah jadi bulan ini masih di kanan kiri kanan jadi kalau di kita ini පරාට එකත් අපි කාලේ ඉවරයි. අදට මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. එහෙනම් ලකාමාලි YouTube channel එක subscribe කරලා like කරලා share කරන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. bye.